හායි නමස්තේ අයිබෝන් සුරංජී හින්දි සර්ගම් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මගේ YouTube channel එකට මේ මොහොතේ අලුතින් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මම එයාලට මතක් කරනවා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක දකින මොහොතේදීම මගේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ වෙනකොටත් ඔයාලා දන්නවා මේ YouTube channel එකේ content එක එහෙම නැත්නම් concept එක මොන වගේද කියලා. මම අද මේ මොහොතේ මාත් එක්ක එකතු වෙන්න කෙනෙක් ඉන්නවා නම් මම එයාලා වෙනුවෙන් ඉතාමත් කෙටියෙන් මේ YouTube channel එකේ මම කරන්න බලාපොරොත්තු වෙන මොනවද කියන එක සඳහනක් කරන්නම්. ඇත්තටම හින්දි භාෂාවට, හින්දි ගීතයට, හින්දි සිනමා ගීතයට, විශේෂයෙන් හින්දි සිනමා ගීතය සිංහල සිනමා ගීතයට අනුකරණය වුණ හැටි, අනුකාරක ගීත ගැන ඒත් එක්කම හින්දි ගීතයක් නිවැරදිව වචන උච්චාරණය කරලා හරියට අවබෝධයෙන් යුතුව හැඟීම් බරව කොහොමද අපි ගායනා කරන්නේ කියන සියලුම කාරණා මේ YouTube channel එක හරහා මම ඔයාලට ඉදිරි වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මොහොතේ නැවතත් මම මතක් කරනවා මගේ YouTube channel එක සුරංජී හින්දි සර්ගම් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. 90 දශකයේ කියන්නේ ඉන්දියාවේ බොහෝ ජනප්‍රිය අතිශය ජනප්‍රියත්වයට පත්වෙච්ච චිත්‍රපට බොහෝමයක්ම නිර්මාණය වෙච්ච දශකයක් තමයි 90 දශකය කියලා කියන්නේ. චිත්‍රපට වශයෙන් ගත්තොත් සාජන්, बाजीगर, दिल, हम दिल दे चुके सनम, ताल, हम आपके हैं कौन, कुछ कुछ होता है කියන මේ වගේ අතිශය ජනාදරයට පත්වෙච්ච චිත්‍රපට බොහෝමයක් නිර්මාණය වෙච්ච දශකයක් තමයි 90 දශකය කියන්නේ. ඉතින් මේ ඊහිතින් කියපු නම් සඳහන් කර චිත්‍රපටය අතරින් 90 දශකයේ නිර්මාණය වෙච්ච චිත්‍රපට අතරින් සාජන් චිත්‍රපටය කියන්නේ ඔබ අප කවුරුත් ආදරෙන් වැළඳගත් අමරණීය චිත්‍රපටයක්. ඉතින් සාජන් ෆිල්ම් එක ගැන කෙටි හැඳින්වීමක් එක්ක මේ සාජන් චිත්‍රපටයේ ගීත අදටත් අපි අතර ජනප්‍රියයි. ඉතින් මට හිතුණා සාජන් චිත්‍රපටයේ ජනප්‍රිය ගීත කිහිපයක් සරල අදහසක් එක්ක ඔයාලට අරගෙන එන්න. අපි අහලා බලමු. මම ගීත කොටස් ටික ගායනා කරන්නට කලින් මට හිතුණා මේ චිත්‍රපටය ගැන කෙටි හැඳින්වීමක් කළොත් හොඳයි කියලා. මේ චිත්‍රපටය ඇත්තටම අධ්‍යක්ෂණය කළේ ලෝරන්ස් ඩිසූසා කියන කෙනා. ඒත් එක්කම නිෂ්පාදනය කළේ සුධාකර් බෝඛාඩේ කියන නිෂ්පාදකවරයා. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනක් අපි දැක්කා නිරූපණය කරනවා. එක් ප්‍රධානම චරිතය තමයි සංජය දත්. සංජය දත් කියන චරිතය නිරූපණය කරන්නේ අමන් වර්මාගේ චරිතය. සංජය දත් විසින් අමන් වර්මාගේ චරිතය නිරූපණය කරන මේ අමන් වර්මා කියන්නේ චිත්‍රපටයේ හැටියට බොහොම හැඟීම්බර, සංවේදනශීලී, ප්‍රේමණීය කවි සිතුවලින් මුසපත් වෙච්ච කවියෙකුගේ හැඟීම් තමයි මේ සංජය දත් හෙවත් අමන් වර්මාගේ චරිතය නිරූපණය කරන කවියා තුළින් චිත්‍රපටයේ පුරාවටම දිව යන්නේ. ඉතින් පුද්ගල වශයෙන් ගත්තාම ඔහු පාදයක ආබාධයකින් පෙළෙන පොඩි ආබාධිත තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක්. හැබැයි එයා හිතනවා අමන් වර්මා එහෙම නැත්නම් සංජය දත් එයා හිතනවා එයා ප්‍රේම කිරීමට නුසුදුසුයි කියලා. මොකද මේ ආබාධිත තත්ත්වය නිසා එයාට ප්‍රේමෙ හිමි නෑ කියලා. ඉතින් ඒත් එක්කම ඊළඟ උපප්‍රධාන චරිතයේ විදිහට රඟපාන්නේ සල්මාන් ખાන්. අපි කියන විදිහට සල්මන් ખાන්. සල්මන් ખાන් නෙවෙයි හරි නම සල්මාන් ખાන්. ඉතින් අපි හැමතැනම අහපු විදිහටනේ අපි කියන්නේ සල්මාන් ખાන්. ඔහු නිරූපණය කරන්නේ ආකාශ් වර්මා කියන බොහොම තරඟකාර කෙලිලොල් අරුණේ හැඟීම් වලින් පුබුදු වෙච්ච යෞවන මදෙන් මත් වෙච්ච බොහොම දඟකාර කෙලිලොල් චරිතයක්. සල්මාන් ખાන් නිරූපණය කරන්නේ ආකාශ් වර්මා ලෙස. ඊළඟට මේ සහෝදරයෝ අමන් වර්මාගේ බාල සොහොයුරා තමයි ආකාශ් වර්මා කියන්නේ. ඒ කියන්නේ සල්මාන් ખાන් කියන්නේ සංජය දත්ගේ බාල සහෝදරයා හැටියට තමයි චරිතය ෆිල්ම් එක පුරා නිරූපණය වෙන්නේ. ඉතින් මේ දෙන්න අතරට එනවා මේ මාදුරි දීක්ෂිත්. ඔගොල්ලෝ කියන විදිහට මාදුරි දීක්ෂිත්. මාදුරි දීක්ෂිත් නෙවෙයි මාදුරි දීක්ෂිත්. ඔන්න හින්දි නළුනිලියන්ගේ ගායිකාවන්ගේ නම් හරියට නිවැරදිව කියන්නේ කොහොමද කියන එකත් මගේ channel එක හරහා ඔයාලට ඉදිරියේ දරගන්න හම්බ වෙනවා. දිගටම රැඳී ඉන්න මේ වැඩසටහන් එක්ක මගේ වීඩියෝ සමග
ඉතින් මට කියන්න තියෙන දැන් මාදුරි දීක්ෂිත් හෙවත් පූජා සක්සේනා මේ ෆිල්ම් එකේ මාදුරි දීක්ෂිත් නිරූපණය කරන්නේ පූජා සක්සේනා කියන චරිතය. එතකොට පූජා සක්සේනා ප්‍රිය කරනවා බොහොම බෙහෙවින් ආදරය කරනවා අර ප්‍රේමණීය කවි සිතුවිලි ලියන කවියාට. හැබැයි මේ කවි මේ පූජාට ගෙනත් දෙන්නේ ආකාශ් වර්මා ලියන කෙනා නෙමෙයි. එයාගේ මල්ලි ලියනවා කියලා තමයි කවි මාදුරි හෙවත් පූජා හිතාගෙන ඉන්නේ. පූජා හිතනවා දැන් මේ ලස්සන ප්‍රේමණීය සිතුවිලි තියෙන කවි ලියන්නේ ආකාශ් කියලා. ආකාශ් කිව්වේ සල්මාන් ખાන් කියලා. නෑ සල්මාන් ખાන් නෙවෙයි ලියන්නේ. අමන් වර්මා හෙවත් සංජය දත්. ඉතින් වැරදි වැටහීමකින් මේ තුන් දෙනා අතර මේ තුන්කොන් ප්‍රේමය ගලාගෙන යනවා. ඉතින් අවසානයේ ආකාශ් වර්මා හෙවත් සල්මාන් ખાන් තමන්ගේ සහෝදරයා හෙවත් සංජය දත්ත බොහොම ආදරය කරනවා. ඉතින් එයා කැමති වෙනවා තමන්ගේ සහෝදරයාගේ සතුට දකින්න. ඒ නිසා ඔහු තමන්ගේ ප්‍රේමය පරිත්‍යාග කරනවා සහෝදරයාට. ඒ කියන්නේ මාදුරි දීක්ෂිත් හෙවත් පූජා සක්සේනා සහ සංජය දත් හෙවත් අමන් වර්මා මේ ෆිල්ම් එකේ අවසානයේ එකතු වෙනවා. සල්මාන් ખાන් එතනින් ඉවත් වෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ පුරාවට ප්‍රේමය, විරහව, ත්‍යාගශීලී බව, අනිකා වෙනුවෙන් කරන කැපකිරීම, ඒ සියලුම දේවල් මේ චිත්‍රපටයේ පුරා අඩංගු වෙනවා. ඉතින් අපි බලමු මේ චිත්‍රපටයේ ගීත කිහිපයක් අරගෙන මේ ගීත ලයිස්තු ඉස්සෙල්ලා අපි ගත්තොත් මේ මොනවද කියලා අපි චුට්ටක් බලමු. මේ චිත්‍රපටයේ එන ගීත මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. බලන්න මේ ගීත ඔයාලට මතක තියෙනවද කියලා. සාජන් චිත්‍රපටයේ එන මේ මිහිරි අතිශය ජනප්‍රියත්වයට පත්වෙච්ච මේ ගීත කීයක් ඔයාලගේ මතකේ රැඳිලා තියෙනවද කියලා බලමු. ඇත්තටම මේ චිත්‍රපටයේ මේ තරම් මිහිරි තනු නිර්මාණය කළේ නදීම් ශ්‍රවණ් කියන සංගීතඥයා විසින්. ඒ වගේම ගීපද රචනා කළේ සමීර් විසින්. ඉතින් මේ සුසංයෝගය අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගීත බොහෝමයක් සිනමා ලෝලීන්ට දායාද කරන්න තිරණ කරන්නට සමත් වුණා මේ දෙපළගේ එකතුව. ඉතින් අපි බලමු මේ ගීත මොනවද කියලා. මං කියාගෙන යන්නම් එක දිගට. बहुत प्यार करते हैं तुमको सनम. ඒක නම් මතක ඇති හැමෝටම. ඊට පස්සේ ගත්තොතින් जिए तो जिए कैसे हाय बिन आपके. ඊට පස්සේ ගත්තොත් मेरा दिल भी कितना पागल है ये प्यार तो तुमसे करता है तो शायर है मैं तेरी शायरी तू आशिक है मैं तेरी आशिकी तुमसे मिलने की तमन्ना है प्यार का इरादा है और एक वादा है जानम देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैन दिल को करार पहली बार मिले हैं. गीत ए वगेम साजन 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 साजन. බලන්න මේ ගීත ඔක්කොම වගේ ජනප්‍රිය වුණා නේද කියලා. ඔයාලගේ දැන් මතකයේ අවදි වෙන්නේ නැති කියලා මම හිතනවා. විශේෂයෙන්ම 80 දශකයේ 90 දශකයේ 2000 වසර වගේ වෙනකන් ඉපදිච්ච රසවතුන් නම් මේ ගීතවල රසය සහ මේ ගීතවල තියෙන මේ ජනප්‍රියත්වය සිත් ලගන්නා සුළු බව ඒ සියලු දේම දන්නවා. ඉතින් අපි මේ ගීතයෙන් ගීතයට සරල අදහස සමගින් ගීතයක කොටස් කිහිපයක් මේ වීඩියෝ එක තුලින් නරඹමු. बहुत प्यार करते हैं तुमको सनम. ඉතින් මේ ගීතයේ සරල අදහස ගත්තොත් ප්‍රියේ මම ඔබට හදවතින්ම ගැඹුරින්ම ආදරය කරනවා. කැමති නම් පොරොන්දුවක් නැත්තම් දෙවියන්ගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙන්නම්.
දෙයම් පල්ලා මම ඔබට ගැඹුරින්ම ආදරය කරනවා. बहुत प्यार करते हैं तुमको सनम. बहुत प्यार करते हैं කියන්නේ ගොඩක් ආදරය කරනවා. प्यार කියන්නේ ආදරේ, මොහබ්බත්. ඉතින් අපි දන්නවා ඉතින් ඉදිරියේදී හින්දි ගීතවල තියෙන වචනවල තේරුම් හින්දි භාෂාවට ප්‍රිය කරන ඔබ වෙනුවෙන් ගෙනෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ගීතය ගත්තොතින් මම හිතන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මේ ගීතය අතිශය ජනාදරයට පත්වෙච්ච ගීතයක්. ඉතින් අපි අහලා බලමු. කසම් चाहे ले लो. කසම් කියන්නේ දිවුරනවට. දිවුරා පොරොන්දු වෙනවා. ඒ වගේ අදහස් තියෙන්නේ. ඉතින් කසම් चाहे ले लो खुदा की कसम. खुदा කියන්නේ දෙවියෝ. ඉතින් කසම් चाहे ले लो කැමති නම් දිවුරා පොරොන්දුවක් ගන්න දෙයම් පල්ලා මම ඔබට ගැඹුරින් ආදරය කරනවා හදවතින්ම ආදරය කරනවා කියන කතාව තමයි මේ ගීතයේ සරල අදහස. අපි බලමු මේ ගීතයේ කොටසක් ගායනා කරලා ඔයාලගේ මතකයේ අවදි කරගන්න. बहुत प्यार करते हैं तुमको सनम. बहुत प्यार करते हैं तुमको सनम. कसम चाहे ले लो. कसम चाहे ले लो खुदा की कसम. बहुत प्यार करते हैं तुमको सनम. बहुत प्यार करते हैं तुमको सनम. ඉතින් සාජන් චිත්‍රපටයේ අතිශය ජනප්‍රියත්වයට පත්වෙච්ච තව ගීතයක් ගැන අපි බලමු. ඔයාලට මතක නම් मेरा दिल भी कितना पागल है. මේ ආදරය ඔබට කරන්න ගත්තා ඉඳලා මගේ මේ හදවත මොන තරම්නම් උමතුයිද. मेरा दिल भी कितना पागल है. मेरा दिल කියන්නේ මගේ හදවත. कितना पागल है. पागल කියන්නේ උමතු, පිස්සු කියන අදහස. මොන තරම්නම් උමතුයිද. ये प्यार तो तुमसे करता है. මේ ආදරය ඔබට කරන්න ගත්තා ඉඳලා මගේ මේ හදවත මොන තරම්නම් උමතුද. पर सामने जब तुम आते हो. හැබැයි ඔයා මගේ ඉදිරියට ආවම මගේ ඉස්සරහට ඔයා ආවහම कुछ भी कहने से डरता है. कुछ කිසිම දෙයක් කියාගන්න බැරුව कुछ भी කිසි දෙයක් කියාගන්න බැරුව डरना කියන්නේ බය වෙනවා. කිසිම දෙයක් කියාගන්න බැරුව මගේ හදවත බියෙන් සලිත වෙනවා. හිතේ තියෙනවා ගොඩක් දේවල් ඔයා හම්බුනාම මෙහෙම කියන්න ඕනේ මෙහෙම කියන්න ඕනේ කියලා. ඒ වුණාට මට කියන්න තේරෙන්නේ නැහැ මගේ හිත මොන තරම් උමතු වෙලාද කියනවනම් හිතේ කියන කිසිම දෙයක් ඔයා මගේ ඉදිරියට ආවට පස්සේ මට කියාගන්න බෑ. අන්න ඒක තමයි මේ ගීතේ සරල අදහස. අපි ගීතේ කොටසක් රස විඳිමු. मेरा दिल भी कितना पागल है. ये प्यार तो तुमसे करता है. मेरा दिल भी कितना पागल है. ये प्यार तो तुमसे करता है. पर सामने जब तुम आते हो. पर सामने जब तुम आते हो. कुछ भी कहने से डरता है. ओ मेरे साजन. ओ मेरे साजन. साजन साजन मेरे साजन. मेरा दिल भी कितना पागल है. ये प्यार तो तुमसे करता है. मेरा दिल भी कितना पागल है. ये प्यार तो तुमसे करता है. साजन चित्रपटीय ने तू शायर है. तू शायर है. එහෙනේ तू शायर है. ये हिंदी දන්නේ නැති කෙනෙක් එකට කියනවා तू शायर है. नहीं तू शायर है. तू शायर है. मैं तेरी शायरी. ඔයා කවියෙක් නම් මම ඔබේ කවිය වෙන්නම්. ශායරි කියන්නේ කවියට. ශායර් කියන්නේ කවියට. ඉතින් මේ ශායර් ශායරි ওই වචන අතරම උර්දු භාෂාවෙන් හින්දි භාෂාවට චිත්‍රපට ගීත හරහා විශේෂයෙන්ම ආපු වචන.
මොකද හින්දි ගීත ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක් ඒවයි උරුදු වචන තියෙනවා. ඒකට හේතුව තමයි උරුදු කවියෝ. උරුදු භාෂික කවියෝ තමයි ගොඩක් හින්දි ගීත රචනයට යොමු වුණේ ඒ කාලේ විශේෂයෙන්ම. ඉතින් හින්දි භාෂාව ලස්සනයි මధుරයි වගේම උරුදු භාෂාව කියන්නේ කාව්‍යමය භාෂාවක්. ශායරි කියන්නේ කවි. ඉතින් තූ ශායර් है ඔයා කවියෙක් වෙනවා නම් मैं तेरी शायरी මම ඔයාගේ කවිය වෙන්නම්. तू आशिक है ඔයා පෙම්වතෙක් වෙනවා නම් मैं तेरी आशिकी මම ඔබගේ ප්‍රේමය වෙන්නම්. නැත්නම් ප්‍රේමිය වෙන්නම්. ආශිකී ප්‍රේමය දැඩි ලෙස ගැඹුරින් ආදරය කරන කෙනා. ඉතින් तुझे मिलने को दिल पसंद करता है ना तुझे मिलने को दिल करता है ने मिलने को दिल करता है ඒ කියන්නේ ඔබ මුණ ගැහිමට මගේ හදවත බලාපොරොත්තුෙන් ඉන්නවා. හිත කැමති ඔයා මුණ ගැහෙන්න සරලව කියනවා නම්. ඉතින් අපිට මේ ලිඛිත භාෂාවෙන් මේ විස්තර කරන්න බෑනේ. අපි සරල භාෂාවෙන් තමයි මේ අදහස් දෙන්නේ. ඉතින් ඕ මෙරේ සාජනා මගේ පෙම්වත. පෙම්වතාට කියන නම මට දැන් මෙතනදී මතුවෙච්ච නිසා මම කියන සාජන් කියන චිත්‍රපටය කියන්නේ පෙම්වතාට කියන නම සාජන්. साजन जन्म प्रीतम महबूब जानम प्रीतम साजन सनम महबूब බොහොම වචන වලින් වචන ගොඩාක් තියෙනවා හින්දි භාෂාවේ පෙම්වතාව තමන් ලව කියන කෙනාව හඳුන්වන්න. ඉතින් අපි බලමු මේ ගීතය කියන්නේ ඔබ කවියෙක් නම් මම ඔබේ කවියයි. ඔබ ප්‍රේමවන්තයෙක් නම් මම ඔබේ ප්‍රේමයයි. ඔබ හමුවන්නට මගේ හදවත ගැඹුරින් ආශා කරයි. අපි හමු මේ ගීතේ කොටසක්. तू शायर है मैं तेरी शायरी तू शायर है मैं तेरी शायरी तू आशिक है मैं तेरी आशिकी तुझे मिलने को दिल करता है तुझे मिलने को दिल करता है ओ मेरी साजना तू शायर है मैं तेरी शायरी तू आशिक है मैं तेरी आशिकी සාජන් චිත්‍රපටයේන තවත් අතිශයින්ම ජනාදරයටපත් වෙච්ච ජනප්‍රිය සුපර් හිට් සෝං එකක්. जिए तो जिए कैसे बिन आपके ජීවත් වෙනවා නම් කොහොම ජීවත් වෙන්නද? ඔබ නැතුව बिन आपके बिना कैसे जीऊं ඔයා නැතුව මම කොහොම ජීවත් වෙන්නද? जिए तो जिए कैसे बिन आपके लगता नहीं दिल कहीं හදවත කොහෙවත් ඇලෙන්නේ නැහැ. හදවත කියන්නේ අපි කියන්නේ කිසිම දෙයක් මට ප්‍රිය නැහැ. කොහෙවත් මගේ හදවත ඇලෙන්නේ නැහැ කිසි දෙයකට. बिन आपके ඔයා නැතුව. ඉතින් අපි මේ ගීතයත් සරල අදහස මම කිව්වා. මේ ගීතේ කොටසත් අපි ඊළඟට රස විඳිමු. जिए तो जिए कैसे हाय बिन आपके जिए तो जिए कैसे हाय बिन आपके लगता नहीं दिल कहीं बिन आपके जिए तो जिए कैसे है बिन आपके जिए तो जिए कैसे है बिन आप
ඉතින් සාජන් ෆිල්ම් එකේ එන देखा है पहली बार साजन की आंखों में प्यार කියන ගීතයත් මතක ඇති කියලා හිතනවා මම. සාජන් ෆිල්ම් එකේ මේ ගීතය බොහොම ජනප්‍රියත්වයට පත් වුණා. बहुत प्यार करते हैं වගේම देखा है पहली बार දුටුවෙමි පළමු වතාවට. पहली बार කියන්නේ පළවෙනි වතාවට. first time කියන්නේ අපි. එතකොට දැක්කා පළමු වතාවට साजन की आंखों में प्यार පෙම්වතාගේ දෙනෙත්වල ආදරය. प्यार කියන්නේ ආදරය අපි දන්නවනේ වචනේ. साजन आंख කියන්නේ ඇස් කියන එක දෙනෙත්. එතකොට දෙනෙත්වල ආදරය. दिलबर तुझे मिलने को පෙම්වත නුඹ මුණ ගැසීමට මා හදවත කොයිතරම්නම් මොනතරම්නම් මග බලාගෙන උන්නාද. ඉතින් මගේ හදවත තවදුරටත් මගේ හදවතේ සැනසීම නැති කරන්නේ නැතුව. බේචෑන් කියන්නේ සැනසීම නැති කියන එක. දැන් චෑන් කියන්නේ සැනසීම. බේචෑන් කියන්නේ ඒව ඇත්තටම බේ කියන අකුර ඉස්සරහට දාලා තමයි උර්දු භාෂාවේ ඔපොසිට් වර්ඩ් එක හදන්නේ. හරි? ඒ නිසා තමයි චෑන් කියන වචනයට බේචෑන් කියන්නේ සැනසීම නැති. करार बेकरार ඒ වගේ තමයි ඔපොසිට් වර්ඩ් එක විරුද්ධ වචනේ හැදෙන්නේ උර්දු භාෂාවේ. ඉතින් මේක කියනවා තවදුරටත් මගේ උත්තේජිත හදවතට සංසුන් බවක් ලැබෙන්න ඔබ එන්න. කියන්නේ තවදුරටත් මේක මේ සනසීම නැති බව දරාගෙන ඉන්න මට බෑ. ඉතින් देखा है पहली बार साजन की आंखों में प्यार දැක්කේ මේ ප්‍රථම වතාවට මගේ පෙම්වතාගේ දෙනෙත්වල ආදරය. අපි මේ ගීතේ කොටසකුත් අහමු. देखा है पहली बार साजन की आंखों में प्यार देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैन दिल को करार दिल भर तुझे मिलने को अब से थी मैं बेकरार अब जाके आया मेरे बेचैन दिल को करार देखा है पहली बार साजन की आंखों में प्यार अब जाके आया मेरे बेचैन दिल को करा ඉතින් ඔන්න 1991 වසරේදී තිරගත වෙච්ච සාජන් චිත්‍රපටයේ එන ගීත පහක්ම මම ඔයාලගේ රසවින්දනය උදෙසා ගායනා කරලා ගීත කොටස් පහක්ම පෙන්වුවා ගීත පහක. ඉතින් මම හිතනවා ඔයාලා යම් රසයක් වින්දනයක් මේ වීඩියෝ පටය හරහා ලබා ගන්න ඇති කියලා. ඉතින් මම නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමුගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් නැවතත් මේ වගේ රසවත්, හරවත්, ආකර්ෂණශීලී වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම මම නමස්තේ කියලා ආයිබෝන් කියලා සමුදෙනවා. ඒත් එකම මතක් කරනවා සුරංජී හින්දි සර්ගම් කියන මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා කියලා. මම ගිහින් එන්නම්. නමස්තේ ආයිබෝන්.